මේ තියෙන්නේ පතායා සිටි තායිලන්ඩ්. නායම් මොඩිෆයි කරපු ධම්රජින වගේ තමයි. ටූල් එක අවස සන්සෙට් එක මෙතනට මාරම ලස්සන බලන්න මේ. Hello guys, welcome to my YouTube channel. ඉතින් මොන කාලයකට පස්සේ මගේ YouTube channel එකෙන් ගෙන අලුත්ම වීඩියෝ එකක්. ඉතින් මේක වීඩියෝ එකක් වල වීඩියෝ එකක් විතර නෙවෙයි මේක වීඩියෝ සීරීස් එකක්. ඉතින් ඔයාලා දැනටවත් දන්නවා අද අපි කියන්නේ තායිලන්ඩ්. ඉතින් මේ තායිලන්ඩ් සීරීස් එකේ අපි කොහෙද යන්නේ, තායිලන්ඩ් වල මොනවද කරන්නේ, ෆ්ලයිට් එකේ මොනවද කන්නේ බොන්නේ, මේ ඔක්කොම ලස්සනට ගේන්න ඔයාලට මම බලාපොරොත්තු වෙනවා. ඉතින් එහෙනම් මේ වීඩියෝ සීරීස් එක ස්කිප් නොකර ඔක්කොම බලමු. ඉතින් මගේ YouTube channel අලුත් කෙනෙක් නම් අමතක නොකර මගේ YouTube channel එක subscribe කරන්න, ඒ වගේම like එකක් දාන්න, comment එකක් දාන්න. එහෙනම් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. ඉතින් guys දැන් මේ ගේට් එක ඕපන් කරලා තියෙන්නේ. මේ දැන් අපි ඉතින් ෆ්ලයිට් එකට යන්න හදන්නේ අපි. ඉතින් අපි යමු. Hello guys, ඉතින් ඔන්න ෆ්ලයිට් එකට නැගලා ඉන්නේ. ඉතින් හොඳම කතාව කියන්නේ මට වින්ඩෝ සීට් එකක් හම්බුණා. මේ අපේ අනිත් අයියා ඉන්න. මෙතන මැද කවුද දන්නේ නැහැ. සෝරේතු. ඉතින් පිළිබසක් කළා ටිකක් ඉන්න. තවන්නේ. ඉතින් guys අද අපි ෆ්ලයි කරන්නේ එයා ඒෂියා කියන එයාලයින් එකේ. ඉතින් මේක ගැන කියන්න ඕනේ. මේක අපේ ටිකට් එකට අපේ මීල් එක ඉන්ක්ලූඩ් වෙන්නේ නැහැ. අපි වෙනම මීල් එකක් ඇඩ් කරගත්තා. ඒ වගේම කියන්න අපේ මේ ෆ්ලයිට් එක ෆ්ලයි කරන පැය 3ම වුණා. ඒ කියන්නේ අපි තායිලන්ඩ් වලට අපිට චෝවිදර පන්තර 4:00ට විතර ලෑන්ඩ් කරනවා. ඉතින් අපි එහෙනම් ටේක් ඔෆ් කරද්දී හම්බෙමු. ඉතින් අපේ බිල් එක ආවා. ස්පොක් එකයි දැසට් ෂූස් ටිකක් තියෙන මේ විදියට. එස්මී තියෙන්නේ බෙක් ඩබල් චීස්. අක්කරි පොඩි මැකරෝනි එකක් වගේ එකක් තමයි යත්තේ. ඒකත් බෙක්ඩ් මැක් ඩබල් චීස් මේක නෙමෙයි තියෙන්නේ. මගේ නම කියලා තියෙනවා. ඉතින් ඒක ඉන්ග්‍රීඩියන්ට්ස් macaroni pasta ini kan namanya dia nih tinggal baru pegang. Chicken ini cheese wing. Ini pun ada tim harus. තායිලන්ඩ්ට ලෑන්ඩ් කළා. දැන් අපි ඉස්සරහට යනවා අපේ බැගේජස් ටික ක්ලියර් කරගන්න. ඉතින් යමු.
ඉතින් මම නිකන් පේනනම් guys මෙතන තියෙනවා ඔයාලට පේනවා මේ විදියට පොඩි shops ටිකක් මේවා ඔයගොල්ලන්ට SIM ගන්න පුළුවන්. ඊට පස්සේ මේ දකුණු පැත්තේ තියෙනවා අර අපි baggages ගන්න තියෙන අර belts ටික belts number 5 4 3 2 1 6 වෙනකම්ම තියෙනවා මෙතන. ඊට පස්සේ මෙතන money exchange කරගන්න ඕන නම් ඒවා ටික තියෙනවා. ඊට පස්සේ ඇත්තටම ගත්තොත් මේ තායිලන්ඩ් එයාපෝට් එක ටිකක් නෙමෙයි ඇත්තටම ගොඩක් ලොකුයි. සාමාන්‍යයෙන් ටිකක් ලොකුවට තියෙනවා. ඉතින් අමාරුවක් නෑ ඇත්තටම හොයාගන්න ඔක්කොම මේ ඩිජිටල් බෝඩ්ස් වල ස්ක්‍රීන්ස් වල දාලා තියෙන නිසා ඒක ලොකුවට අමාරුවක් වෙන්නේ නැහැ. ඉතින් ඔන්න අපිව පිළිගන්න ඉල්ල ඉන්න එක්කෙනාව බලන්න යන්නේ බලමු කවුද වෙන්නේ කියලා. ඉතින් ඔන්න අපේ වෑන් එක ඇවිල්ලා තියෙන්නේ දැන් guys මේ ට්‍රාන්ස්පෝර්ට් එකට අපේ ලැගේජස් ටිකයි ඔක්කොම ටික අපි ඉතින් ඔන්න අපේ ට්‍රාන්ස්පෝර්ට් එක කොහොමද බලන්න ආයෙත් මොඩිෆයි කරපු ධම්රජින වගේ තමයි. ඉතින් නිදා ගන්න ඉතිමතේ හොඳටම අපිට කොහොමද උඩ තියෙන ලයිට් සෙට් එක නෑ කණේව ගන්නේ නෑ. ඒ ලස්සනයි නේ අයියේ ලයිට් එකද තියෙන්නේ. ඉතින් guys දැන් ඔන්න ඔයාලට පෙන්නන්න යන්නේ සුපිරි කඩවල් ටිකක් අපි මේ නවත්තුව ගත්තේ. මේකේ තියෙනවා ටාකෝ බෙල් එක තියෙනවා. ඊට පස්සේ 7-Eleven එක, Burger King එක, Starbucks එක. ඊට පස්සේ ඔක්කොම ටික තියෙනවා KFC එකේ. මම ඔයාලට පෙන්නන්න. හරි. ඉතින් මේ 7-Eleven එක තියෙනවා, Burger King මේ පැත්තේ තියෙනවා. ඊට පස්සේ අතන Burger King එක තියෙනවා. මෙතන තව තියෙනවා මොනවද මේ තියෙන්නේ? coffee shop එකක් තියෙනවා. ඉතින් මේ දිනේ කොටියේ ඉතින් guys ඔන්න එදා යන ගමන් 7-Eleven එකට අපි පොඩ්ඩක් ගියා. ඉතින් 7-Eleven එකේ මං හිතුවට වඩා ගොඩක් දේවල් තිබ්බා ඔයාලට පෙන්වන්න. ඉතින් ඒකේ කැම ජාති බීම ජාති ගොඩක් මාරම අමුතු දේවල් ගොඩක් තියෙනවා. අපිට try කරලා බලන්න ඕන දේවල්. ඉතින් මං හිතුවා 7-Eleven vlog එක වෙනම වීඩියෝ එකකින් ඔයාලට ගෙනත් දෙන්න prices එක. ඉතින් අපි 7-Eleven vlog එක ඒ විදියට හම්බෙමු. මේක මේ ජීයක් ගන්නවා. හරියටයි. ඉතින් මේ අපේ ඩ්‍රයිවර් කිව්වා මොනවද මේ තෙල් ගහන්න ඕන කියලා හිතන් හිටියට තෙල් නෙවෙයි ගහන්නේ දැන් ගෑස්නේ. ඉතින් ගෑස් ගන්න ඕනේ හින්දා නැවතුවා. ඉතින් ඒකේ ඉන්න මිනිස්සු ආහනේ මිනිස්සුත් බස්සනවා. ඉතින් අපි මේ පොඩ්ඩක් මේ පිටස පේන ෂිට් එක දැන් අපි මේ හරිය පොඩ්ඩක් ඉතින් ඇවිදලා දින්නවා. යාඩි පහක් කිව්වට ඉතින් යාඩි පහක් යනවා. ඉතින් guys ඔන්න අපි පතායි සිටි එකට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් පතායි සිටි එකට ආවයින් පස්සේ අපි ඉස්සෙල්ලම ගියේ Big Buddha Temple එකට. ඊට පස්සේ view point එකට. ඉතින් guys ඔයාලා දැන් මේ බලන්නේ Big Buddha Temple එක.
ඉතින් ගයිස් මෙතෙන්ට ආවම ඇත්තටම මතක් වෙන තැනක් තියෙනවා. දැන් මේ ඇත්තටම ඉන්නේ ඉස්සරම අපි කියන්න ඕන මේ බිග් බුද්ධ ටෙම්පල් එක, පතායාල බිග් බුද්ධ ටෙම්පල් එක. ඉතින් කතාව වෙන අය ඉස්සලම ඉන්නේ මෙන්න මෙතෙන්ට. ඉතින් මෙතෙන්ට ආවම ඇත්තටම ඔයාලා නෙල්ලිගල කියන තියෙනවා නම් ඇත්තටම ඔයාලට එතන මතක් වෙන්න ඕන. ඉතින් ඔව් ඉතින් මේ වන්න පිටිපස්ස මාර අර ඒ තරම්ම නැහැ ඒ වුණාට අර ඒ වගේ චූටි ෆීලිං එකක් තියෙනවා. ඉතින් මේ අර view point එක කියලා කියන තැනක් තියෙනවා. ඒ view point එකට තමයි දැන් මේ ඇවිල්ලා තින්නේ. ඒක හරියටම අර බිග් බුද්ධ ටෙම්පල් එකේ ඉඳන් ලොකු දුරක් නෑ, විනාඩි 2ක්වත් නෑ. අපි අර වාහනේ යනවනම් වාහනේ ආපු නිසා ඉතින් විනාඩි 2ක්වත් නැති දුරක් තියෙන්නේ. මාර ලස්සනයි මේ. ඔයාලට පේනවනේ ඈත කොහමද නැව් ටික බෝට්ටු ටික. උඹන් මම සූප් කරනවා. කොහමද නැව් සෙට් එක? පතාය බීච් එකත් එක්ක. ඉතින් ඔන්න අපි ලන්ච් එක ගන්න ආවා චිකන් බිරියානි ගන්න. ඉතින් මේ තියෙන්නේ අපේ රෙස්ටුරන්ට් එක. මෙහෙම ගන්න. ඉතින් මොන අපි බිරියානි එක ආවා. ඉතින් ඔයාලා දැක්ක පොඩ සර්ප්‍රයිස් එකක්. මේ බලන්න එක බිරියානි එකක්. කොහොමද ප්‍රයිස් සයිස් එක. ඉතින් ගයිස් ඔයාලට පේනවනේ මේ දින් තනි චිකන් කියන්නේ තනි කුකුලා. ඊට පස්සේ මේ මගේ කෑම එකටම තියෙන මේ තියෙන සැලඩ් එකක් තියෙනවා පොඩි රම්පේ කරවින්ද ටික. ඊට පස්සේ මේ තියෙන එකට දාලා කරිස් ටික. ඉතින් මේ අම්මලටත් එහෙම හම්බෙලා තියෙන හැමෝටම ඉතින් කන්නේ. අනිත් එක විසි කරා. කෑමක් තමයි තියෙන්නේ. Biriyaani ka mga rasay nikan kaya ini soft kukula sorry chicken ni ka mga soft oh ये curry is hot mga rasay ඔන්න ගයිස් දැන් අපි අද ඉන්න අපේ හොටෙල් එකට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ ෆ්‍රිජ් එකක් තියෙනවා. එතන ෆ්‍රිජ් එක. මම දැන් මම මියුසික් නැట్లా හොල්ලන්නේ නෝනේ. මම ෆ්‍රිජ් මොකද? ෆ්‍රිජ් එක නෑ. ඇසමෙන් වෝටර් බෝටල්ස් ටිකක් තියෙනවා. ටිෂුස් තියෙනවා. වැඩි තියෙනවා. ඊට පස්සේ ටීවී එක තියෙනවා. එතන පෑන් එක. ඉතින් මේක තියෙනවා. ඊට පස්සේ විවරත් තියෙනවා. මේසිනක් තියෙනවා මෙතන. සිංක් එක තියෙනවා. ඊට පස්සේ පොඩි සෝෆා එකක් තියෙනවා. ඊට පස්සේ මේ තියෙන වොෂ්රූම් එක. මේ තියෙන්නේ වෙනම සෙපරේටඩ් එකක් තියෙනවා. බොඩි වොෂ් තියෙනවා. hot water ඉන්නේ අවුලක් නැහැ ඒක හොඳයි. ඊට පස්සේ ගානේ සමහර මෙතන rooms මේක එක room එකක්. හරි මෙතන extra bed එකක් තියෙනවා. ඊට pillows තියෙනවා, තව blankets තියෙනවා. මෙතන locker එක තියෙනවා. හරි මහන්සි. guys කොහොමද අපේ hotel එකේ view එක? ඉතින් මේ view එක මම නම් හිතන්නේ මාරම මාරයි. බලන්න මේ තියෙනවා පහළ පාර. ඉතින් ඈතින් හම්බෙනවා අපිට මේ බීච් එක. ලස්සනයි. මාරම ලස්සනයි. මේ තමයි පතාය බීච් එක. අපි අර නේද? ලස්සනයි නේ. nice. චුටි ගිනි පෙට්ටිය වගේ වෙනවද? මේ තියෙන අපේ හොටෙල් එකේ පතායාල හොටෙල් එකේ the base central hotel එකේ
pool එක. මේකේ තියෙන්නේ 31 වෙනි තට්ටුවේ. ඉතින් මාරම ලස්සන view එකක් තියෙනවා. පහළ බලාගෙන අපිට ස්විම් කරන්න තියෙන්නේ. වීඩියෝ එක පෙන්නන්න. Wow. Sick. Ini baby pool ya. මේ රස්නයට නෑ හැකි සුපිරියට මේ ගොඩක් රස්නේ මේ දවස්වල ලංකාවට සමානයි. ඉතින් ඇත්තටම ගත්තොත් අපිට ඉතින් දැන් චුට්ටක් පුරුදුයි. ඕ තව ටිකක් උඩට ආවා. මේක අය ඩ්‍රෝන් ෂොට් එකක් දාමු. ඕ කොහොමද පුල් එකේ නාන ගමන ඈත බීච් එක වෙද්දි මේ තියෙන්නේ පතායා සිටි Thailand. මෙතන ඉද්දි නම් පුතු මියුස වා ඈ බලන්න තව පොලක් තිබිලා නේ. තුනේ පොලක් තිබිලා. තුනේ පොල නේද? අද තුන්වෙනි තට්ටුවේ පොල් එක. එමු පතායා. ටවුන් එක ගමනේ. පතායා සිටි එකම පේනවද නේ? ඉතින් guys මේ අපි ඉන්න හොටෙල් එක තමයි පතායා සිටි එකේ තියෙන උසම හොටෙල් වලින් එකක්. අපි මේ ඉන්න පතායා වල ඉන්න හොටෙල් එක. මේ තමයි the best hotel, the best central hotel කියන්නේ මෙන්න මේක. ඉතින් මේ view එක මාර ලස්සනයි. අවුව අවස සන්සෙට් එක මෙතනට මාරම ලස්සන බලන්න මේ මෙතන හදලා තියෙනවා වෙනම මේ සන්සෙට් එක බලන්න වෙනවා. කට්ටිය දැන් ලස්සනට වාඩිලා කොරිඩස් එක මෙතන ඉන්න හොඳට ස්නෝලි කිනවා. ඉතින් ඔන්න ඔහොම තමයි අපේ තායිලන්ඩ් ටුවර් එකේ පළවෙනි දවස් ඉවර වෙන්නේ. ඉතින් අපි ශ්‍රී ලංකා එයාපෝට් එකේ ඉඳන් තායිලන්ඩ්ට ආවා. තායිලන්ඩ් වල අපි නිදිමත බේරානේ. තායිලන්ඩ් වල අපි බිග් බුදා ටෙම්පල් එකට ගියා. view point එක බැලුවා. ඊට පස්සේ අපි තායිලන්ඩ් වල අපේ ඉන්න හොටෙල් එකට ආවා. ඉතින් guys ඔන්න ඔහොම තමයි ඔය පළවෙනි දවසේ ඉන්නේ. ඉතින් අද දවස ඉවර නෑ. දැන් මම මේ vlog එක මෙතන ඉවර කරනවා. ඊළඟ vlog එකත් ගොඩක් ඉන්ටරෙස්ටිං. ඔයාලා ගොඩක්ම එක්ස්පෙක්ට් කරන vlog එකක් වෙනවා sure. ඉතින් එහෙනම් ඒකත් අනිවාර්යයෙන්ම බලන්න. ඉතින් එහෙනම් මේ වීඩියෝ එකට කැමති නම් අනිවාර්යයෙන් like එකක් දාන්න. මගේ channel එකට අලුත් කෙනෙක් නම් අමතක නොකර subscribe කරන්න. ඉතින් එහෙනම් ආයෙත් දවසක කියන්නේ ඊළඟ vlog එකකින් අපි හම්බෙමු. එහෙනම් bye.